හායි යාළුවනේ කොහොමද ඔයාලට? අදත් ඉතින් ලස්සන දවසක් ගෙවුණ විදිය ගැන පුංචි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් බා දිගටම ඉන්නකෝ වීඩියෝ එකත් එක්ක. අද වීඩියෝ එක ගොඩක් දිග එකක් නම් නෙවෙයි ඉතින්. මගේ දවස ගෙවුණ විදිහ ගැන පොඩි වීඩියෝ එකක් තමයි තියෙන්නේ. අපි ඉතින් අද දවස නිදහසේ සතුටින් ගෙව්ව විදිහ තමයි මේ වීඩියෝ එකෙන් තියෙන්නේ. වීඩියෝ එකත් එක දිගටම ඉන්නකෝ. මේ වෙද්දී අපි උදේට කෑම කාලා පොඩ්ඩක් නිදහසේ ඉන්න ගමන් තමයි ඉතින් මේ වීඩියෝ ක්ලිප්ස් ටික අරගත්තේ. බලන්නකෝ මේ මොනවද කියලා ඉතින්. ඔයාලා හැමෝම දන්න රස කෑමක්. මේ විදියට ඉතින් සම්පෝෂකයකට හදාගෙන තේ එකකුත් බිව්වා. හස්බන්ඩ් තමයි මේ වෙලාවේ සම්පෝෂ ඕන කිව්වේ. ඉතින් එයාට හදලා දුන්නා. මම නම් ගොඩාක් කැමති නෑ සම්පෝෂ කන්න. ඉතින් සම්පෝෂ කාලා ඉතින් පොඩ්ඩක් නිදහසේ හිටියා. මගේ එකම සතුට තමයි මේ දෙන්න එක්ක ගෙවෙන හැම තප්පරයක්ම ඉතින් මට හරිම ආදරණීයයි. මම මේ හැම තප්පරයක්ම ගෙවන්නේ හරිම සතුටෙන්. බලන්නකෝ ඉතින් මෙයා මොනවද මේ කන්නේ කියලා. ඉතින් මම නම් විශ්වාස කරන දෙයක් තමයි තමන් ආදරය කරන තමන්ගේ ආදරණීයන් එක්ක සතුටින් නිදහසේ ඉන්න තියෙනවා නම් ඒක තමයි මේ ලෝකේ තියෙන ලොකුම නිදහස කියලා. දෙන්නෙත් නැහැ කොණ්ඩේ අදිනවා ඉතින් එක ඒවා ඉතින් අනේ මේ හස්බන්ඩ් මේ අපේ මෙයාට බෙල්ලේ උල්කුවක් හැදිලා තමයි ඉන්නේ. අර නිදි උල්කුව කියන්නේ. එහෙම නිදි උල්කුවක් හැදිලා. ඒකයි යා ඔය විදිහට බලන්නේ. එයාට අර බෙල්ල ටිකක් අමාරුයි බෙල්ල හරවන්න එහෙම. මම ඉතින් අර කොට්ට එහෙම අවුවට දාන්න කියලා කියනවනේ. එයා නිදා ගන්න කොට්ටය අපේ ඒවා ඔක්කොම අවුවටත් දැම්මා. ඒ වුණාට තාම අඩු වුණේ නැහැ. බලමුකෝ හවස් වෙද්දී හරි හෙට උදේ වගේ වෙනවා. ඉතින් මේ වෙන වෙද්දී මම දවල්ටත් උයාගෙන ඉවරයි. බලන්නකො මොනවද මම වෙලා තියෙන්නේ කියලා. අද ඉුවේ මේ පොරොස් මැල්ලුම් හදලා පරිප්පු කිරට හදලා සාලයෝ මිරිසට පොද්දක් හැදුවා. අනේ මේ ඔයාලට කියන්න ඕනේ මේ වීඩියෝ එකේ මේ සාලුව හැදුනේ එච්චර රතු පාට තිබ්බට එහෙම රතු පාට නම් උනේ නෑ. ඇයි දන්නේ අර මේ වීඩියෝ කරද්දී ඒක නිකන් රතු පාටට වගේ තමයි පේන්නේ. ওই තරම් රතු පාටට නම් තිබුණේ නැහැ රසට තිබුණා. මිරිසට හදාගත්තේ හොද්දා. මම ඉතින් ඔහොම දැන් හස්බන්ඩ්ටත් කෑම එක බෙදලා දීලා බබාටත් කෑම කවලා මාත් කෑම කන්න ඕනේ. ඔය හස්බන්ඩ්ගේ කෑම එක බෙදන ගමන් තමයි ඉන්නේ. බලන්නකෝ ඒකෙත් අර සාලුව එක රතු පාටයි. මම පස්සේ තමයි දැක්කේ වීඩියෝ එක එඩිට් කරද්දී මේ ওই තරම්ම රතු පාටකට නම් තිබුණේ නැහැ ඉතින්. රසට තිබුණා. ඔය විදිහට මම හස්බන්ඩ්ගේ කෑම එක බෙදලා හස්බන්ඩ් දුන්නා ඉතින්. තේරෙනවද කියලා. එයා ඉතින් දැන් ලොකු කතාවක් කියනවා. බලන්නකෝ ඔයාලට තේරෙනවද කියලා.
ඇත්තටම මට මේ වීඩියෝ ක්ලිප්ස් ටික එඩිට් කරන්න ලෝභ හිතුණා. මට ආයෙත් දවසක පරිස්සමට බලන්න පුළුවන් වෙයි කියලා හිතලා YouTube එකට ඉතින් අප්ලෝඩ් කරන්න හිතුවා. එපා පුතේ බිම දාන්න එපා වුණිය වඩා ගන්න කියලා ඉතින් හිතලා උම්ම තමයි කතේ වීඩියෝ එක අප්ලෝඩ් තොයි කරේ. අක්කා වැදුනද බබාව වැදුනා මූණේ බබාගේ වැදුනා ඉතින් අපිට අද වහිනවා. අනේ ලොකුවට නම් ලස්සන නැහැ. පැයක් විතර පොඩියට පොඩයක් වගේ තමයි ගියේ. ඒකත් ඇත්තටම ගොඩක් වටිනා ගොඩේ කාලේ මාසෙකට විතර පස්සේ තමයි මේ ඇස්සේ. අපේ කාලෙම ඉතින් ලොකුවට අයියපායෙන් ලොකු ඔයිසරක් තිබ්බනේ. ඇත්තටම මාව සමීපයේ මාව සතුටුයි වැස්ස දැක්කම. බලන්න ඉතින් ඔයාලත් වැස්ස ලොකු වැස්සක් නම් ගියේ නැහැ. පොඩියට පොඩියක් තමයි ගියේ. ඒකත් ඉතින් ඇති මේ තියෙන අවුලසාරට ඉතින් මේ වැස්සත් හොඳට නැති. විදිහට ඉතින් වැස්සේ ලස්සන බල පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ගත්තා. මේක ඉතින් ගොඩාක් අයියෙන් වැස්සනම් තමයි ගොඩක්ම හොඳ. ඒ වුණාට ඉතින් ලොකුවට වැස්ස නැහැ. ආයෙත් පොඩි වැස්සක් තමයි ගියේ. වලකට වහිනවද මේ වැස්සල කොමෙන්ට් එකක් දාන්නකෝ. ඔන්න ඉතින් පොඩි වැස්සත් එක්ක හස්බන්ඩ්ගේ යෝජනාවකට අනුව හස්බන්ඩ් ඇහුවා අපි රොටි කමුද කියලා. අපි ඉතින් තවල් දෙනෙක් කාලා තමයි ඉන්නේ. දැන් මේ වෙලාව 3ට විතර වගේ. හස්බන්ඩ් කිව්වා එහෙනම් අපි රොටි හදමු කියලා. ඉතින් එයා රොටි හදන ගමන් තමයි ඉන්නේ. වැස්සේ ඉතින් අපි රොටිත් කෑවා. බබා නම් ඉතින් සද්දේ වලට ඒක ඇහෙනවා ඇති. එයා ඉතින් එක දේවල් ඉල්ලනවා එක ඉතින් ඊට පස්සේ ඉතින් එයා ආසම දෙයක් මොනවා හරි දුන්නම එයා ටිකක් වෙලා ඉතින් ඉන්නවා. ඔය බලන්නකෝ දැන් ඔය රටකජු සුද්ධ කරලා එයාට රටකජු ටිකක් දුන්නා. එයා ඉතින් දැන් ඒක කනවා. ඔය හැමදේම ඉතින් චුට්ට වෙලා තව චුට්ටකින් ආයෙ සද්දේ දානවා. ඉතින් එයාට අවධානය ඕනේ. සද්දේ දානකොට ඉතින් එයා ළඟට යන්න ඕනේ. වඩාගෙන ඉන්න ඕනේ. එහෙම තමයි ඉතින් නේද චූටි බබාලා. ඔය දැන් රොටි හදලා ඉවරයි. ගෙදර චිලි පේස්ට් වගේක් තිබුණා. ඒකත් එක්ක තමයි කන්න හිතුවේ. හිඟුරු ප්ලේන් ටිකක් හදලා රොටි කෑවා. රොටි කාලා හිඟුරු ප්ලේන් ටි බිව්වා. හරිම රසට තිබුණා ඉතින්. හස්බන්ඩ් කෑවේ දවල් කාලේ තිබුණේ ඒවත් එක්ක තමයි හස්බන්ඩ් කෑවේ. ඒ නිසා ඉතින් මම ලුම්බිරිස් ඇදුවෙත් නෑ. මම චිලි පේස්ට් එක කෑවා. හරිම රසට තිබුණා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. බයි.